ආනන්ද සිටුවරයා හොඳ පොහොසත. දේපොළ වස්තුව හොඳට තියෙනවා. තමන්ට එකම එක දරුවයි ඉන්නේ. මේ සේරම වස්තුව පුතේ කාටද? ඔබටයි කියලා තමයි කියන්නේ. මේ ඔබ නිසා තමයි අපි දුක් විඳින්නේ. මේ සියලුම දේ ඔබට තමයි පුතේ කියලා දරුවා වෙනුවෙන් සිළු දේම රැස් කරා පිනකට දහමකටවත් දුන්නේ නැහැ. දැන් ආනන්ද සිටුවරයා වගේ අපේ සිටුවරු ඉන්නවද නැද්ද? ඉන්නව නේද? ඉන්නවා. ධනය රැස් කරනවා. පිනක් දහමක් කරන්නේත් නැහැ. උඹලාට තමයි මේවා කියන තැන කියනවා. දැන් මෙතනදී පින්වත්නි තථාගතයන් වහන්සේගේ දහම තුල අපට පැහැදිලි කරලා දුන්නේ මිනිස්සයා manussත්වයෙන් මෙලොව ජීවත් විය යුතුයි. ඒතර දන්පැන් පූජා කළ යුතුයි. පරිත්‍යාගශීලී විය යුතුයි. ආනන්ද සිටුවරයා රැස් කර ධනෙ සියල්ලම දරුවට දීලා පරලොව සපත් වෙනවා. එතකොට මේ පරලොව සපත් වුණාම අනදා සිටු දති බෝධානයද තබලංගනේ පරලොව ගොසින් වැටුණා දුකට උපතක් නොහොට ලැබුණත් ලෙසට ගානේ විඳි දුක බොම වෙනවා එදාගානේ. ආනන්ද සිටුවරයා දනස් කන්දයක් තිබ්බ සිටුවරයෙක් එකම එක පුතෙක් හිටියා. පුතාගේ නම මූලසිරි. මූලසිරි කුමාරයාට සියලුම වස්තුව දීලා තනියම යන්ට ගියා. සියල්ලම අතහැරලා. හැබැයි සියල්ලම අතහැරලා ධනස්කන්ධයක් තිබුණු මේ සිටුවරයා මරණයටපත් වෙනවා. මරණයටපත් වෙලා දුකකටපත් වෙනවා. උපතක් ලැබනවා. මනුස්සාත්මයක් ලැබෙනවා. හැබැයි මනුස්සාත්මය ලැබුණට මිනිසාත් බව එලෙසින්නේ සැඩොල් කුලයමයි ඔහු උපදින්නේ. තිබුණත් රුවහරි බියමයි වන්නේ දැකුමට නැහැ ඔහු ප්‍රියගෙන දෙන්නේ. මනුස්සාත්මයක් ලැබෙනවා. සැඩොල් කුලයේ කුල 1000කින් අන්තිම කුලයේ උපදිනවා. මෙන්න මේ අන්තිම කුලයේ උපදිනවා. හැබැයි මේ උපත ලැබපු සැඩොල් කුලයේ උපත ලැබපු මේ ආනන්ද සිටුවරයාට මනුස්ස ජීවිතයක් ලැබුණත් අපට වගේ පංච කල්යාණයක් ඇති ඉපදුනේ නැහැ. බලන කෙනාට බියජනක රූපයක් තමයි ඔහුට ලැබුණේ. ඔහුට බියජනක රූපයක් ලැබුණාට පස්සේ අම්මා කියනවා අර උණහ පුළුවන්ගේ පැටියා උණහ පුළුවට ලොකුයි කියනවනේ. ඒ වගේ පුළුවන් විදියට දරුවව හදාගත්තා. හදාගෙන ඉන්නකොට කාලය ටික ටික දැන්ගත වනවා දරුවව හැදුමට අපහසු වනවා. සාගිනි හොඳ හැටි සැමටම ගෙනවා අම්මා පුතුහාට මෙලෙස කියනවා. සාගතයක් එනවා. අම්මා දැන් මේ දරුවව හදාගත්තා. සාගතයක් එනවා. කුසගිනි වැඩි වෙනවා. අම්මටත් දරුවව පෝෂණය කරන්නට බැරුව යනවා. මේ අම්මා පුතුනේ හොඳ හැටි මෙය ආපන්නේ මේ කබල දෙනෝපේ අතකට ගන්නේ ගෙන්ගෙට ගොස් ඉල්ලා කාපන්නේ කියලයි දරුවව පිට කරවන්නේ. පින්වත්නි, එදා ධනස්කන්ධයක් තිබුණ ආනන්ද සිටුවරයා හිතන්න නැතුව ඇති කබලක් අරගෙන කබල කියන්නේ හිඟා කන භාජන. ඒකක් අරගෙන මාවතක් ගානේ යන්න වෙයි කියලා කවදාවත් හිතන්න නැතුව. එසේනම් පින්වත්නි, ඔබත් අපිත් මේ සමාජය තුල එදා ආනන්ද සිටුවරයා වගේ අපි සමාජයේත් අපි ජීවත් වෙනවා. එහෙනම් පින්වත්නි, එදා ඉල්ලාගෙන කන්ට සිද්ධ වුණේ
අර ධනස්කන්ධයක් රැස් කරගත්තා වූ තණ්හාවෙන් ලෝභකමින් මසුරුකමින් රැස් කරගත්තා වූ ධනියෙන් කිසිම මොහොතක පිනකට දහමකට දුන්නේ නැහැ. නොදුන් නිසා ඉල්ලාගෙන කණ්ඩ සිද්ධ වුණා. එදා නොදුන් නිසා ඉල්ලාගෙන කණ්ඩ සිද්ධ වුණා වගේ අපේ අම්මේ තාත්තේ ඔබගේ දරුවාට ඔබ පළමුව දරුවාට ආදරෙයි නම් පරිත්‍යාගය කියන දේ පුරුදු පුහුණු කරන්න. ඔබ පරිත්‍යාගය පුරුදු පුහුණු කරන්නේ කොහොමද? ඔබ කරනවද? ඔබ කෙරුවද? නැත්තම් වැරදුනාද? එහෙනම් අපි බලමු. පුංචි පුතුට පෙර පාසල් යන්ට ගියා දුන්නා සියලු දෙය අරගෙන පුතුට ඔයා දුන්නවද නැද මතකද ඔබට කියා අසනව මේ මානොබගෙන් මේ